Hi, welcome back to my YouTube channel. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ තවත් එක පාඩම් කරන විදිහක් ගැන නම් නෙවෙයි. ඔයාලා අපි හැමෝම දන්න පුංචි කාරණා ටිකක් ගැන. මේ කාරණා පුංචි වුණාට අපේ අධ්‍යාපන ජීවිතයට, ස්ටඩි ලයිෆ් එකට සෑහෙන්න වැදගත් කාරණා ටිකක්. විශේෂත්වය තමයි මේ කාරණා ඔයාලා අපි හැමෝම දන්නවා වුණාට වැඩිපුර අවධානයක් යොමු නොවන නමුත් අවධානය වැඩිපුරම දිය යුතු කරුණු ටිකක්. ඉතින් ඔයත් හොඳට බලන්න මේ කරුණු ටික ඔයා නොදන්න දේවල්ද? එහෙමත් නැත්නම් ඔයා දැනගෙන වැඩි අවධානයක් දෙන්නේ නැති කරුණු ටිකක්ද කියලා. ඉතින් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මම කතා කරන පුංචි කරුණු කාරණා ටික ඔයාලා පාඩම් කරන්න කලින් දැනගත යුතුම දේවල් ටිකක්. ඉතින් ඒ කරුණු අතරේ පළවෙනි කාරණාව විදිහට මම ගන්නේ නිින්ද. නිින්ද කියන එක හරි නිසියාකාර නිින්දක් පාඩම් කරන නොකරන හැම මිනිස්සයටම ලැබිය යුතුමයි. ඒක ඒ මිනිස්යාගේ පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයක්. ඒ බව නොදන්න කෙනෙක් නැහැ. දැනත් හරි නිින්දක් ඔයා ලබනවද? පාඩම් කරන ළමයි අතරේ සෑහෙන්න හෙන කතන්දර ටිකක් තමයි අනේ මට නම් නිදා ගත්තත් එකයි නැතත් එකයි රෑ නිදිමරන ටික මට නම් දැන් පුරුද්දක් වෙලා මම රෑට තමයි වැඩ කරන්න පුළුවන් නිදාගන්නේ නැති එක දැන් නම් මට ගාණක් නැහැ වගේ කතන්දර අපි ඕන තරම් අහලා තියෙනවා. ඒ වුණාට මේ කතා ඇතුලේ කොයිතරම්නම් බරපතල කාරණා ටිකක් හැංගිලා තියෙනවද? නිින්ද කියන එක ඕනම මිනිස්සෙකුට අත්‍යවශ්‍යයි වගේම පාඩම් කරන ඔයාටත් නිින්ද කියලා කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක්. මොකද ඔයා පාඩම් කරන දේවල්, ඔයා පාඩම් කරන ප්‍රමාණය වැදගත් වෙන්නෙම නැහැ. ඔයා පාඩම් කරන වෙලාව අදාළ වෙන්නෙම නැහැ. ඔයා ඒ පාඩම් කරපු ප්‍රමාණයෙන් කොයිතරම් කොටසක් ඔයාගේ මොලේ රැඳුනද? ඔයාට මතක හිටියද? ඔයා පාඩම් කරපු කොටසෙන් ප්‍රශ්න ආවොත් විභාගෙට ඔයාට ලියා ගන්න පුළුවන්ද? බැරිද? කියන එක තමයි මේ පාඩම් කරනවා කියන එකේ අවසාන ප්‍රතිඵලය විය යුත්තේ. ඉතින් නිදි මරාගෙන පාඩම් කරන ඔයා මුලින්ම කල්පනා කරලා බලන්න ඔයා මේ නිදි මරාගෙන පාඩම් කරන්නේ පාඩම් කරන්න තියෙන දවල් වරුවේ ඔයා කරන්න තියෙන උපරිම වැඩ කොටස කරලද කියන එක. ඒක තමයි ඔයා මුලින්ම හොයලා බලන්න ඕනේ. ඉතින් පාඩම් කරන්න තියෙන දවල් වරුවේ කාලකන්නිකමට ඉඳලා රෑ 1ට 2ට ඔයා පොත අතට ගන්න කෙනෙක් නම් ඔයාගේ සාර්ථක අසාර්ථක භාවය ගැන ඔයාම තීරණය කරලා බලන්න. එහෙම නැත්නම් දවල් වරුවම පාඩම් කළා ඔයාට ටයිම් එක මදි වගේ කියලා හිතෙන කෙනෙක් රෑ නිින්දෙන් පැය 2ක් 3ක් කැප කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා අනිවාර්යෙන්ම පැය 5ක්වත් නිදාගත යුතුමයි. නියමිත ගාන නම් පැය 6ක් 6මාරක් වගේ නිදා ගන්න ඕනේ. ඒ වුණාට ඉතින් පැය 5ක් වගේ නිදාගත්තට කමක් නැහැ. ඉතින් සමහරෙක් හිතාගෙන ඉන්නවා පාඩම් කරනවා කියන එක සමානයි නිදි මරනවා කියලා. අනේ නෑ. ඔයා නිදි මරන ප්‍රමාණය නෙවෙයි ඔයා පාඩම් කරපු ප්‍රමාණය කියලා කියන්නේ. මම කලින් කිව්වා වගේ ඔයා පාඩම් කරපු ප්‍රමාණය තමයි ඔයාට විභාගෙට උත්තර ලියා ගන්න පුළුවන් ප්‍රමාණය. සහ ඔයාගේ අවබෝධයේ අවධානයේ රැඳුණු ප්‍රමාණය. ඉතින් හොඳට මතක තියාගන්න ඔයා නිදි මරනවා කියන එක නෙමෙයි ඔයා පාඩම් කරනවා කියලා කියන්නේ. පුළුවන් උපරිම නිින්දක් ලබා ගන්න. ඔයාම අත්දැකීමක් ලබලා බලන්න. ඔයා රෑ නිදි මරලා උදේ ඇහැරිච්ච දවසකයි හොඳට නිදාගෙන උදේ ෆ්‍රෙෂ් පිට අවදි වෙච්ච දවසකයි තියෙන වෙනස. නිදි මරපු දවසක ඇඟට හරි තෙහෙට්ටුවක් මහන්සියක් දැනෙනවා. ඔයා එදා දවසේ නිදි මරාගෙන වැඩ කරාට ඔයාගේ ඊළඟ දවසම අවුල් වෙන්න පුළුවන්. සමහරෙක්ට නිදි මරනවා කියන එක පුරුද්දක් වෙලා තියෙනවා. සමහරෙක්ට ඒක ගාණක් නැහැ. එයාලගේ ඇඟට නිදි මරනවා කියන එක හුරු වෙලා. නමුත් ඒක ඔයාලගේ ශරීර සෞඛ්‍යයට විතරක් නෙවෙයි අධ්‍යාපන ජීවිතයටත් සෑහෙන ලොකු අවදානමක්. මොකද ඔයාගේ මතකය ගබඩා වෙන ප්‍රමාණය ඔයාට පාඩම් කරපු දේ එළියට දාගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙලා යනවා මේ හරියාකාර නිින්දක් නොලැබීමෙන්. ඉතින් මෙතන තියෙන සාරාංශය තමයි ඔයාලා නිදි මරනවා කියලා කියන්නේ පාඩම් කරනවා කියන එකට නම් නෙවෙයි. මේ මම කියන්න යන දෙවනි කාරණාවත් හැමෝම හොඳට දන්න දෙයක්. ඒ තමයි තමන් පාඩම් කරන තැන. එහෙම නැත්නම් තමන්ගේ ස්ටඩි ටේබල් එක පොත් මේසේ පිරිසිදුවට පිළිවෙලට ලස්සනට තියාගන්න ඕනි කියන කාරණාව.
ගොඩාක් දෙනෙක්ට එහෙම කිව්ව ගමන් මතක් වෙන්නේ මුළු ගෙදරම තියෙන විචූරණ වෛවාරණ සුකුරුත්තන් ගෙනහැල්ලා තමන්ගේ පොත් මේසෙ ළඟ ගොඩ ගහ ගන්නවා වගේ අදහසක්. නමුත් ඒක නෙවෙයි මේ පොත් මේසෙ ළඟ පිළිවෙලට පිරිසිදුවට තියාගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ මනස නිරවුල් වෙන විදිහට ඔයාට යම්කිසි ෆ්‍රෙෂ් ගතියක් දැනෙන විදිහට ඔයාගේ මේසෙ ළඟ හදා ගන්නවා කියන එකට. ඉතින් මම පෞද්ගලිකව පාවිච්චි කරපු දෙයක් තමයි ඔයාගේ පොත් මේසෙට එහෙම නැත්නම් මගේ පොත් මේසෙට තනි පාට මේස රෙද්දක්. සුදු පාට, ලා කොළ පාට, ලා නිල් පාට වගේ තනි පාට මේස රෙද්දක් මේසෙට දැම්මා. ඒ වගේම තමයි මහා ලොකුවට විචූරණ වෛවාරණ නැතුව පොත් රාක්කේ තියෙන්න ඕන දේවල් රාක්කේ, ඇඳ උඩ තියෙන්න ඕන දේවල් ඇඳ උඩ තිබ්බා. ඒ හැමදේම මේසෙ උඩ ගොඩ ගහ ගන්න එකෙන් ඔයාගේ මනසේ තියෙන නිරවුල්භාවය පොඩ්ඩක් හරි බිඳිලා යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයාගේ පොත් මේසේ පිළිවෙලට තියාගන්න. ඔයාට අතපය දිගෑරලා පොත් දෙක තුනක් හරි එකපාර මේසෙ උඩ තියාගෙන ඔයාගේ අවශ්‍ය දේවල් කරගන්න පුළුවන් විදිහට මේසෙ උඩ හදාගන්න. මුළු ගෙදරම තියෙන සුකුරුත්තන් නම් මේසෙ උඩට ගොඩ ගහගන්න එපා. ඒක ප්‍රැක්ටිකල් නැහැ. ඒක තමයි දෙවනි කාරණාව. ඉතින් තුන්වෙනි කාරණාව තමයි ඔයා පාඩම් කරන මේසෙ ළඟ බිත්තියට එහෙම නැත්නම් වෝල් එකට ඔයාගේ ටාගට් එක හැමතිස්සෙම මතක් වෙන විදිහේ ආර්ට් එකක් ඔයා කරගන්න. ඉතින් මේක සමහරෙකුට විහිළුවක් වගේ දැනෙන්න පුළුවන්. ඒ වුණාට ඒකේ වැදගත්කම ඔයාට තේරෙන්නේ ඔයාට මහන්සියක්, කම්මැලිකමක්, නිදිමතක් ආපු වෙලාවට. මොකද ඔයා O level කරන කෙනෙක් නම් ඔයාගේ ටාගට් එක A9ක් නම් ඔයා ඔයාගේ A9 ටාගට් එක මතක් වෙන විදිහට ඔයා පාඩම් කරන තැන මොකක් හරි සංකේතයක්, පින්තූරයක් අලව ගන්න. ඔයා A levels කරන කෙනෙක් නම් ඔයාගේ ඩ්‍රීම් කැම්පස් එක එහෙමත් නැත්නම් ඔයාගේ ජොබ් රෝල් එකේ ඔයා කැමති තරක් එහෙම දෙයක් ඔයා ඔයාගේ වෝල් එකේ ආර්ට් එකක් විදිහට හදා ගන්න. මහා ලොකු වියදමක් යන්නේ නැතුව පත්තරයකින් හරි එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් Google එකෙන් සර්ච් කරලා ඒ වගේ පින්තූර ටිකක් අරගෙන හරි සරලව ලස්සනට ඔයාගේ S2 දැක්ක ගමන් ඔයාට ඔයාගේ ටාගට් එක මොහොතක්වත් අමතක වෙන්න නොදී ඔයාගේ ට්‍රැක් එකට ආයෙමත් වැටෙන්න පුළුවන් විදිහට ඔයාගේ වෝල් එක හදා ගන්න. ඔයා පාඩම් කරන තැන හදා ගන්න. අන්න ඒක ඔයාට වැදගත් වෙනවා. ඔයාට දැන් මට මහන්සි දැන් ඇති නිදිමතයි කම්මැලි වගේ හිතිච්ච වෙලාවට ඔයා වැඩේ නතර කරන්න යනකොටම අර ටාගට් එක දැක්කට පස්සේ ඒ වැඩේ නතර කරන්න යන වෙලාව ඉඳලා තවත් විනාඩි 10ක් 15ක් හරි ඔයාගේ වැඩේ ඉස්සරහට ඇදගෙන යන්න මං හිතනවා ඒ ටාගට් එක ඔයාට ඒ වෝල් එක වැදගත් වෙයි කියලා. අත්දැකීමෙන්ම මම ඒක හොඳාකාරවම දන්නවා. ඉතින් ඔයාට පුළුවන් අර මං කලින් කිව්වා වගේ ඔයාගේ ජොබ් රෝල් එක එහෙම නැත්නම් ඔයාගේ ටාගට් එක A level කරන කෙනෙක් නම් A level A3ක් නම් A3 එහෙම නැත්නම් ඔයාගේ ඩ්‍රීම් කැම්පස් එක ඒ වගේ ලස්සන පින්තූර ටිකක් ලස්සන අකුරු ටිකක් හදලා ඔයාගේ වෝල් එකේ සරල විදිහට ඔයාගේ ටාගට් එක ඔයාට නිතර ඇස ගැටෙන විදිහට මතක් වෙන විදිහට සරස ගන්න. ඒක සෑහෙන්න ඔයාට වටිනවා. සමහරෙකුට මේක විහිළුවක් වගේ පෙනුනට අර ස්ට්‍රෙස් පිට ඉන්න, මහන්සි පිට ඉන්න, කම්මැලිකමෙන් ඉන්න ඔයාට ඒ පින්තූර ටික ඇස් දෙකට දකින්න එක සෑහෙන්න වැදගත් වෙනවා. අංක 4 තමයි අපි වැඩේ කරගෙන යනකොට එහෙම නැත්නම් අපි පාඩම් කරගෙන යනකොට අපිටම අමතක වෙනවා අපිට මේ පාඩම් කරන එක කරගන්න. අපිට මේ සිලබස් එක කවර් කරගන්න. පාඩම් කරලා ඉවර කරගන්න තව කොයිතරම් කාල සීමාවක් තියෙනවද? තව කොයිතරම් දින ප්‍රමාණයක් තියෙනවද? එක්සෑම් එකකට ඕන කෙනෙක් එක්සෑම් එකට මාස 3කට 4කට කලින් දන්නවා මට තව මෙන්න මේ තරම් කාල සීමාවක් තමයි පාඩම් කරන්න තියෙන්නේ කියන එක. අන්න එතකොට මාස 3කට විතර කලින් ඔයා දැනගන්න ඕනේ ඔයාට තව තියෙන දින ගාන කවුන්ට් කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් ඒ දින ගාන ලියපු කැලෙන්ඩර් එකක් හරි කොලයක් හරි ඔයා නිතර දකින්න තැනක සටහන් කරගන්න. එතකොට ඔයාට පුළුවන් දිනෙන් දිනේ ඔයා ගෙවන දවසෙන් දවස ඒ කැලෙන්ඩර් එකේ කපලා දාන්න. එතකොට ඔයාට පේනවා තව කොච්චර දින ප්‍රමාණයක්ද මට තවත් වැඩ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඔයා ඒ අදාළ දවසේ වැඩක් කරත් නැතත් මුළු දවසම කාලකන්නිකමට ඉඳලා හරි ඔයා ඒ දවස රෑ නිදා ගන්න කලින් කපලා දැම්මට පස්සේ ඔයාට මතක් වෙනවා මම ඊයේ දවසත් කාලකන්ණි විදිහට ගෙවලා දැම්ම නේද ඊළඟ දවසේ හරි පාඩම් කරන්න ඕනේ මට තව මෙන්න මෙච්චර කාලයයි තියෙන්නේ කියන එක. ඒ නිසා
අනිවාර්යෙන්ම ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න රැට ඒ කැලෙන්ඩර් එකේ දිනේ කපලා දානකොට අද දවසෙන් මම උපරිම ප්‍රයෝජන ගත්තා කියන තෘප්තිය ඔයාගේ හිතට දැනෙන්න දෙන්න. ඒ නිසා ඔයා හොඳට මතක තියාගන්න ඒ වගේ ඔයාට එක්සෑම් එකට තියෙන දින ගාන ඔයාට නිතර මතක් වෙන තැනක තියාගන්න. මේකත් ඔයාට සෑහෙන්න වැදගත් වෙනවා ඔයාගේ වැඩ ටික බැලන්ස් කරගෙන යන්න. අනිත් කාරණාව තමයි ඔයාලා ඔයාලගේ නෝට් එක. එහෙම නැත්නම් ඔයා පාඩම් කරන පොතපත හරි ලස්සනට පිළිවෙලට තියාගන්න ඕනේ. ලස්සනට කියලා කියන්නේ අත් අකුරු හරි ලස්සනට බෝලෙට පාට පාටින් ලියපු එහෙම අදහසක් නෙවෙයි. ඔයාට ඇහැට දැක්කහම පිළිවෙල ප්‍රියමනාප විදිහට ඔයාගේ මනස පාඩම් කරන්න හැදෙන විදිහට ඔයාගේ නෝට්ස් ටික හදාගන්න පුරුදු වෙන්න. මොකද ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඒක ලොකු වැරද්දක්. එක්සෑම් එක ආසන්න වෙනකොට එහෙම් මෙහෙම් හොයාගත්තු නෝට් කෑලි ටිකක් පාඩම් කරන්න. කාගෙන් හරි ඉල්ලගෙන හොයාගෙන හරි කමක් නැහැ. පිළිවෙලට පිරිසිදුවට තමන්ට තමන්ගේ නෝට් එක හදාගන්න. මොකද ඔයාට නිකම් පාඩම් කරන වෙලාවට ඒක නොදැනුණාට එක්සෑම් එක ආසන්නේ එහෙම නැත්නම් එක්සෑම් එක කලින් දවසේ ස්ට්‍රෙස් පිට ඔයා පාඩම් කරනකොට ඔයාට ඒ නෝට් එකේ තියෙන අපිලිවෙලකම අපිරිසිදුකම සෑහෙන්න බලපානවා. අනිත් කාරණාව හයිලයිට්. හයිලයිට් කරනවා කියන එක නිසි අවබෝධයකින් නොකරන අය සෑහෙන්න ඉන්නවා. ඉතින් ඒකේ තියෙන වටිනාකම නොදැන හයිලයිට් එකක් නිකන් අර මාතෘකාවක් යටින් ඉරක් ගහන්න කිසිම ක්‍රමවත් භාවයක් නැතුව අක්‍රමවත් විදිහට තමයි පාවිච්චි කරන්නේ. හයිලයිට් පෙන් එකක තියෙන වටිනාකම A level කරන අය නම් හොඳාකාරවම දන්නවා. ඉතින් O level ඔයාලටත් පුළුවන් හයිලයිට් එකකින් ඔයාලගේ පාඩම් කරන දේවල් සරලව ලේසියෙන් ඔයාලගේ ඔළුවට දාගන්න. O level කරන ඔයාලට නම් අච්චු පොත්වල හයිලයිට් කරන්න සමහර පාසල්වල ඒක වැරදීම වැඩක් විදිහට දක්වනවා. ඉතින් එහෙමනම් ඔයාලට පුළුවන් පරණ අයියා කෙනෙක්ගේ අච්චු පොතක් හොයාගෙන හයිලයිට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට ඒ කරුණ නැවත පොතක ලියලා හයිලයිට් කරන්න. ඒ ලෙවල් අයට නම් කොහොමත් එකයි. තමන් ලියන නෝට් පොතේ තමන්ට පුළුවන් ඒ කරුණු ටික හයිලයිට් කරගන්න. ටොපික්ස් ටික එකපාරටකින් අදාළම කරුණු පොයින්ට් අවුට් කරපු කරුණු එකපාරටකින් MCQ වලට එන කරුණු එකපාරටකින් හයිලයිට් කරන්න. විචූරණ විදිහට වෛවර්ණ විදිහට හයිලයිට් එක නිකන් අක්‍රමවත් විදිහට පාවිච්චි කරන්න එපා. මොකද එක්සෑම් එක ආසන්න වෙලා කලින් දවසේ හරි ඔයා පොත පෙන්නලා බලනකොට එක්සෑම් එකට එන කරුණක් දෙකක් හරි අර හයිලයිට් කරපු තැනින් ඔයාගේ ඔළුවට ඒ මොහොතේ කාවදිනවා නම් ඒක තමයි හයිලයිට් පෙන් එකක තියෙන වටිනාකම. අර ස්ට්‍රෙස් පිටිද්දවා පොත පෙන්නකොට ඒ හයිලයිට් කරපු තැන් වලට S2 යනකොට තේරෙනවා හයිලයිට් එක හරියට පාවිච්චි කරලා මේ කරුණු පොයින්ට් අවුට් කරගත් එකේ වටිනාකම. ඒ නිසා පාඩම් කරන්න කලින් ඔයාලා නෝට් පොත් ටික හයිලයිට් පෙන් එක පාවිච්චි කරලා හරි ලස්සනට පිළිවෙලට කලින් දවසේ උනත් බැලුව ගමන් S2 යන විදිහට පිළිවෙලට හදාගන්න. මොකද පාඩම් කරනවා කියලා කියන්නේ ඔයාට පොත දිහා බලාගෙන ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට ලස්සන පෙර සූදානමක් සැලසුමක් තිබිය යුතුමයි. ඒ නිසා ඒ කාරණාව ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න. මම මේ කියන කරුණු කාරණා අමාරු දේවල්වත් කාටවත් කරන්න බැරි දේවල්වත් කවුරුත් නොදන්න දේවල්වත් නෙවෙයි. දැනත් වැඩි අවධානය යොමු නොකරන හරි පුංචි වැදගත්කමින් වැඩි දේවල් ටිකක්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ හරිම පුංචි කරුණු ටිකක් ගැන පුංචි වීඩියෝ එකක්. නමුත් මේ වීඩියෝ එකේ කියන කරුණු ටික පුංචි වුණාට හැමෝම දන්න දේවල් වුණාට කවුරුත් වැඩිපුර සැලකිල්ලක් නොදක්වන කරුණු ටිකක්. ඉතින් මේවයි තියෙන වැදගත්කම ඔයාම කරලා බලන්න, අත්හදා බලන්න. ඉතින් මම මුලින්ම කිව්වා ඔයාලා කිසිම වෙලාවක නිදි මරනවා කියන එක පාඩම් කරනවා කියන එකට සමාන කරගන්න එපා. ඔයාගේ පොත් මේසෙ ළඟ පිළිවෙලට පිරිසිදුවට තියාගන්න. අනිත් කාරණාව තමයි ඔයාගේ එක්සෑම් එකට තව කොච්චර දින ගණනක් තියෙනවද කියන එක මාස 3ක විතර ඉඳන් කවුන්ට් කරන්න පටන් ගන්න. අනිත් කාරණාව ඔයාගේ ටාගට් එක ඔයාට මහන්සි දැනෙන වෙලාවට අමතක නොවෙන්න ඔයාගේ වෝල් එකේ ලස්සනට සටහන් කරගන්න. ඒ වගේම තමයි ඔයාලගේ නෝට්ස් සටහන් පොත් පිළිවෙලට පිරිසිදුවට පාවිච්චි කරන්න. හයිලයිට් පෙන් හරි අවධානයෙන් අවබෝධයෙන් යූස් කරන්න ගන්න.
ඒවා ඔයාලට අත්‍යවශ්‍ය කරුණු පොයින්ට් අවුට් කරන්න සැලකිලිමත් වෙලා පාවිච්චි කරන්න. ඉතින් මේ දේවල් ඔයාට සෑහෙන්න වැදගත් වෙයි ඔයාගේ එක්සෑම් එකට. ඉතින් මේක ඔයා දිනන්න ඕනි ගමනක්. අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.